අද මේ වීඩියෝ එක අවසන් වෙනකන් හැමෝම හොඳට අහගෙන ඉන්න. හරිද? right. මේ බලන්න. මේ කියන කතාව මොකක්ද කියලා බලන්නකෝ. right. දැන් අද මම මෙතන කියලා දෙන්න යන්නේ singular forms of verbs. singular forms ඒකවචන ස්වරූපයන් of කියලා කියන්නේ ගේ කාගේද verbs ක්‍රියාපදයන්ගේ ක්‍රියාපදයන්ගේ ඒකවචන අවස්ථාවන් තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ. ඒක අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ වර්තමාන කාලයට. මේ බලන්නකෝ. දැන් කවුරු හරි කියනවා මෙහෙම. ඇය එනවා. ඇය එනවා කියලා කිව්වොත් she come කියලා කිව්වොත් සම්පූර්ණ වැරදි. she come වෙන්න බෑ. she comes වෙනවා. මෙතන සාමාන්‍ය කතාව තමයි කර්තෘ ඒකවචන වෙද්දී ක්‍රියාව ඒකවචන වෙන්න ඕන. සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව තුළ ක්‍රියාපදයක් අගට s අකුරක් දාලා ඒ ක්‍රියාපදේ ඒකවචනේ හදාගන්න පුළුවන්. දැන් සාමාන්‍ය අපි දන්නේ මේ නාමපදයක් අගට s දැම්මොත් නාමපදේ බහුවචන වෙනවනේ. දැන් පෙන් පෑන pens කියලා කිව්වොත් පෑන්. එහෙනම් නාමයක් අගට s දැම්මොත් නාමපදේ බහුවචන වෙනවා. ක්‍රියාවක් අගට s දැම්මොත් ක්‍රියාපදේ ඒකවචන වෙනවා. අන්න ඒ ඒකවචන වෙන rules ටික තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ වගේ rules 4යි තියෙන්නේ. ඔන්න බලාගන්න හොඳට මතක තියාගන්න. right. බලමු අපි මොනවද මේ rules කියලා. right. පළවෙනි කතාව. number 1. සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් ඒකවචන කරද්දී ක්‍රියාපදයේ අගට s අකුර එකතු කරනවා. එහෙනම් come එකේ singular form එක comes. run එකේ singular form එක runs. cook එකේ singular form එක cooks. දැන් අපි කිව්වොත් ඇය එනවා she comes. ඇය දුවනවා she runs. ඇය උයනවා she cooks. අන්න බලන්න. she cook නෙමෙයි she cooks. පැහැදිලිනේ? right. එහෙනම් පළවෙනි නීතිය මොකද්ද? සාමාන්‍යයෙන් ක්‍රියාවක් ඒකවචන කරන්න අගට s අකුර එකතු කරනවා. That is the first grammar rule. Right. Singular forms of the verb. Number 2 එක බලමු. number 2 එක යම් කිසි ක්‍රියාපදයක් o x ch sh s මෙන්න මේ කියන අකුරු වලින් අවසන් වෙලා තියෙනවා නම් ඒ ක්‍රියාපද ඒකවචන කරන්න අපි එකතු කරනවා අගට කවුද? es. example go. go එකේ singular form එක ඒකවචනේ goes. ඇය යනවා කියලා කිව්වොත් she go නෙමෙයි she goes. කලවම් කරනවට අපි mix කියලා කියනවා. අවසන් වෙලා තියෙන්නේ x අකුරකින්. එහෙනම් එයාගේ ඒකවචනේ හැදෙන්න අපි ගන්නේ කවුද? es. එහෙනම් mixes. එහෙනම් අම්මා සීනි කලවම් කරනවා. mother mixes sugar. mix sugar නෙමෙයි mixes sugar. next one. catch අල්ලනවා. ඒකවචනේ මොකද්ද? catch. catches වෙනවා. catches. ඇය අල්ලගන්න අපි කිව්වොත් ඇය අල්ලනවා. දැන් අපි කිව්වොත් බල්ලා පූසන්ව අල්ලනවා. කොහොමද කියන්නේ? බල්ලා පූසව අල්ලනවා. කොහොමද කියන්නේ? dog catches cat. dog catches cat. පූසා මීයව අල්ලගන්නවා. cat catches mouse. පැහැදිලිනේ? right. එහෙනම් catch වෙන්න බෑ. ඒක වචනේ catches වෙන්න ඕන. right. next one. wash ශෝධනවා. එහෙනම් ඒක වචනේ මොකද්ද? washers. ඇයි එහෙම උනේ? sh වලින් අවසන් වෙච්ච නිසා. pass සමත් වෙනවා. ඒක වචනේ passes. ඒක වචනේ passes. ඇයි විභාගයේ සමත් වෙනවා? she passes the exam. she passes the exam. පැහැදිලිනේ? right. next point එක. මේ බලන්න. number 3. යම් කිසි ක්‍රියාපදයක් y අකුරකින් අවසන් වෙලා ඊට කලින් තියෙන්නේ කන්සනන්ට් එකක් නම් එහෙම නැත්නම් අපි කියනවා ව්‍යංජන අකුරක් නම් ඒ ක්‍රියාපදේ ඒකවචනයේ නිර්මාණය කරන්න y අයින් කරනවා අපි. y අයින් කරලා යාට එකතු කරනවා ies. try එකේ ඒකවචනේ tries වෙනවා. fly එකේ ඒකවචනේ flies වෙනවා. try එකේ ඒකවචනේ tries වෙනවා. නේ? ඇය උත්සාහ කරනවා. she try. it's wrong. she tries.
fly කුරුල්ලා පියාසර කරනවා. bird flies not fly. bird flies. ඇය අඬනවා. she cry. it's wrong. she cries. she cries. නේ she cries. ඇය අඬනවා. ආන්න බලන්න ඒ නීතිය. හැබැයි මතක තියාගන්න මෙන්න අවසාන රූල් එක verb එක y අකුරකින් අවසන් වුණත් ඊට කලින් තියෙන්නේ vowel එකක් නම් සොරාකුරක් නම් අපි දන්නවා සොරාකුර ටික මොනවද? a e i o u මේ කියන vowels නම් තියෙන්නේ. y කපන්න බෑ. අපි s විතරක් apply කරනවා. play plays say says buy buys පැහැදිලිනේ right එහෙනම් ඔන්න spoken english වල present simple එකෙන් කතා කරන්න යද්දී කර්තෘ ඒකවචනයි නම් ක්‍රියාව මේ විදිහට ඒකවචන කරලා කතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අමතක කරන්න එපා අපේ YouTube channel එක, ඒ වගේම TikTok page එක, ඒ වගේම අපේ Facebook page එක follow කරන්න අමතක කරන්න එපා. පොඩි support එකක් දීගෙන යන් follow කරගෙන subscribe කරගෙන යන් අපේ YouTube channel එකත්.